ඔන්න සුබ දවසක් කියලා ගැමි රස අපි ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක නෙවෙයි අද අපි ඔයාලට කියලා දෙනවා මේක ඇවිල්ලා දුෂ්කර පළාත්වල තියෙන ඊටාම රසවත් ගෙඩියක්. මොනවද කියලා දන්නවද? මේ තමයි කෝන්. මේ තියෙන කෝන් ගහක්. එතකොට මේ කෝන් ගහෙන් කෝන් ගෙඩි අපි කඩාගෙන මේ තියෙන ඔයාලට පේනවනේ මේ කෝන් ගෙඩි. මේක ඊටාම රසයි. මේකේ තියෙන ඇඹුල් රස ඊට පස්සේ පැණි රස කෝන් වර්ගයක් තියෙනවා. දැන් මේක නම් මේ ඇඹුල් රස අපි මේකෙන් අද ජෑම් එකක් හදනවා. අපි ඔයාලට ඒක තමයි අද කියලා දෙන්නේ. බලාගෙන ඉන්න සම්පූර්ණ වීඩියෝ එකම අපි මේ කෝන් ගෙඩි කඩලා මේ විදිහට මේක පොත්තෙන් ඉවත් කරගන්නවා ගෙඩිය. මේක හරි ලේසි. මේක අර ඔයාලා මොර ගෙඩි දැකලා තියෙනවා නන්නේ මොර වගේ තමයි මේ කෝන් ගෙඩි. මේවා හරියට තියෙනවා මේ දවස්වල. ඔයාලට පුළුවන් අනුරාධපුර පොළොන්නරුව ওই පැත්තවල වල ගියොත් එහෙම හොඳට කන්න පුළුවන්. මේක මේ කොළඹ පැත්තේ එහෙම තියෙනවා පාරවල් වල විකුණන්න දාලා. ඉතින් මේක අපි මේ විදිහට අරගෙන පොතු ටික ඉවත් කරලා මේක ලිපේ තියා ගන්නවා. වතුර කිසිවක් මික්ස් කරන්න ඕනේ නැහැ. මේකෙම තියෙනවා ඇඹුල් රස දිය වෙලා එනවා. ඉතින් දැන් මේ විදිහට අපි මේක අරගෙන මෙහෙම දිය කර ගන්නවා. හොඳට උතුරවන්න ඕන. මේක හිඳෙන්නකම්ම අපි මේක හොඳට හැඳි ගගා තියා ගන්න ඕන. එතකොට මේකට කිසිම රසකාරකයක් අපි දාන්නේ නැහැ. මේකට අපි සීනි ලුණුයි විතරයි දාන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණ වීඩියෝ එකම බලන්න. මේක දැන් මේ පාටට තිබුණට මේක හිඳෙනකොට තද පාටට එනවා. ඒ කියන්නේ ජෑම් එක වගේම තද පාටට එනවා. මේක හරිම රසයි. මේව හොඳ කෑම. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ කිසිම වසක් විසක් නැතුව කඩෙන් ගන්නවට වැඩිය හරිම ලේසි. කාලයක් තියාගන්නත් පුළුවන් ජෑම් එකක් හදලා තියාගත්තොත්. මේවා ඉතින් ඔය කැලෑවල කුරුල්ලෝ කාලා යන ಜಾති තමයි මේවා. තාම ගුණයි. දැන් මේ අපි ලුණු එකට මිශ්‍ර කරගන්නවා. ඔයාලා මේකේ අර මේක පොඩ්ඩ ඇඹුල් රස හින්දා ටිකක් ලුණු ටිකක් පදමට දාගන්නවා. ඊට පස්සේ මේකට අපි සීනිත් දාගන්නවා. සීනි ඉතින් ඔයාලට පැණි රස දන්නවනේ ජෑම් වලට දාන ප්‍රමාණයට දාගන්න. සීනි 500ක් විතර මේකට අපි දාගන්නේ. දැන් මේක අපි හිඳෙනකන් මේ විදිහට හැඳි ගා ගන්න ඕන. ඔන්න දැන් ඔයාලට මේකේ පාට වෙනස් වෙලා තියෙනවා පේනවනේ. දැන් මේක හොඳට පදමට හැදීගෙන එන්නේ. ඒ වෙනකොට මේකේ ඇට ටික ඉතින් හිමින් ඉවත් කරගන්න ඕන. දැන් මේක අර උඩින් තියෙනවා අර ඔයාලා දන්නවනේ මේ රඹුටන් ගෙඩියේ මදේ වගේ මේක උඩින් බැඳිලා තියෙන. එතකොට මේ මදේ දිය වෙලා දැන් තියෙන්නේ. දැන් ඔයක ඇට ටික ඉවත් කරගන්න තමයි තියෙන්නේ. මේක පුළුවන් ඔයාලට ජෑම් එකක් මේ හොඳ පදමට හදාගත්තොත් අවුරුද්දක් විතර තියාගෙන රස බලන්න පුළුවන්. පාන් රොටි එහෙම කන්න සුපිරිම ජෑම් එකක් තමයි මේ. බලන්න මේ තියෙන්නේ ලස්සන්ට පදමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි කෝන් ජෑම් එක. කඩවල වල විකුණන්න නැහැ. ඔයාලට හදා ගන්න පුළුවන්. පාරවල වල විකුණන්න තියෙන ලොකු මොර වගේ ගෙඩි ඔයාලට පේනවා ඇති. අහලා බලලා ගන්න. නැත්නම් අනුරාධපුර පොළොන්නරුව පැත්තට මේ දවස්වල ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලට කෝන් කන්න පුළුවන්. කොහොමද බලන්න ජෑම් එකේ පදම මේ. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකක් අපි ආයෙත් අරගෙන එන්නම්. කොහොමද බලන්න ජෑම් එක. ඊටාම රසට තියෙනවා. මේක කාලයක් තියාගන්න පුළුවන්. මේකේ ඇල් වතුර කලවම් කරලා නැහැ. ඉතින් ওই විදිහට තමයි කෝන් ජෑම් එක හදාගන්නේ. මේ වගේ තවත් වීඩියෝ අපි ඔයාලට අරගෙන එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.